ආයුබෝවන් සියලුම දෙනාට. අද අපි යනවා නෙළුම්ගල ගම්මානේ ඉතුරුණු වාසනාවන්ත නිවස සොයාගෙන. ඉතින් මේ ඕගොල්ලොන්ට පේන්නේ ඉස්සර නෙළුම්ගල ගම්මානට කෙත්යායවත් අතරින් ගියපු සුන්දර පාර. ඉතින් අද ඒ සුන්දර පාරේ පිය සටහන් මැකිලා ගිහිල්ලා. ඉතින් මේ දකින්න කුඹුරු වල පේන්නේ ඉහළ කන්දේ ඉඳලා ආව ලොකු කොට වල සුන්බුන්. වෙනදා මේ වෙනකොට මේක නිල්වන් කෙත්යායක් බවට පත් වෙලා. ඉතින් අපි යමු ඒ වාසනාවන්තිගේ ගෙදර හොයාගෙන. මේ තියෙන්නේ අපි කතා කරන ඒ වාසනාවන්ත නිවස හිමිකරුගේ ගෙදරට ආසන්නව තිබුණු නිවස්වල සුන්බුන්. තිබුණු තනක්වත් හොයාගන්න බෑ. ඉතින් ඛේදජනක තත්ත්වයක් තමයි මේ තියෙන්නේ. ඔවුන්ගේ කුෂිකාර්මික උපකරණ අදටත් පස්සට යට වෙලා. මේ තියෙන්නේ අර අපි කතා කරන වාසනාවන්ත නිවස හිමිකාරියගේ ගෙදෙට්ට සමීපතම නිවස. කතා කරත් ඇහෙන නිවස තමයි මේ පේන්න තියෙන්නේ. සුන්බුන් විතරයි. මං හිතන්නේ මේ පවුලේ කවුරුත් ඉතුරුුනේ නෑ. මේ පේනවා ඔයගොල්ලොන්ට කොයි තරම් විශාල ගල්ද යහන් ගල කුරුළු අවස්ථාවේ පහළට ඇවිල්ලා තියෙන කියන එක ගැන. ඉතින් ඔන්න අපි ආවා ඒ වාසනාවන්ත නිවස ළඟටම සමීපෙටම ආවා. මම කිව්වා වගේම අසල්වැසි නිවස් කිහිපයක්ම කියන්නේ ඔක්කොම වගේ සුන්බුන් පමණයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ඒ දෙපැත්තෙන් ගලාගෙන ගියපු ලොකු ගල්. මේ තියෙන්නේ ඔය කියන වාසනාවන්ත නිවස හිමිකාරියගේ නිවස. ඉතින් අපි සමාජ මාධ්‍ය ජාලාවල පෙන්වන නිවස නෙවෙයි. මේ තියෙන්නේ සැබෑ නිවස. ඉතින් අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ සැබෑ නිවසේ හිමිකාරියට ජීවිතය එදා දුන්න අපේ පන්සලේ පොඩි හාමුදුරුවෝ. ඉතින් අපේ හාමුදුරනේ තෙරුවන් සරණයි. අපේ හාමුදුරනේ අවසරයි. නිරන්තරයෙන් අපි ප්‍රශ්න කරනවා නිරන්තරයෙන්ම ඔබ වහන්සේට මේ වෙලාවේදී අපි කරදරයක් වගේ පේනවද දන්නේ නැහැ. ඉතින් නිරන්තරයෙන්ම විවිධ මාධ්‍ය වලින් ඇවිල්ලා ඔබ වහන්සේලාගෙන් ප්‍රශ්න අහනවා මේක සිද්ධ වුණේ කොහොමද කියන එක පිළිබඳව. ඉතින් අපේ හාමුදුරනේ ඔබ වහන්සේලා තමයි නිරන්තරයෙන්ම පවසනවා අපේ හාමුදුරුවෝ උදේ ඇවිල්ලා තමයි අපිව බේරගත්තේ මේ විදිහට නිරන්තරයෙන්ම පවසනවා. ඇත්තටම සිදුවීම කොහොමද අපේ හාමුදුරනේ සිද්ධ වුණේ කොහොමද වුන් බේරගත්තේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරනවාද අපිට අනුකම්පාවෙන්? තෙරුවන් සරණයි. මේ සිදුවීම මේ වෙනකොට හැම කෙනෙක්ම දන්නවා ඇති. Facebook හරහා YouTube හරහා හැම කෙනෙක්ම මේකට දැනුවත් වෙලා තියෙනවා. ඒ වාසනාවන්ත සහෝදරියගේ ජීවිතයේ සැබවින්ම මට සතුටක් තියෙනවා. ඒ පිළිබඳව මම සතුටින් කතා කරන්නේ මේ සිදුවීම ඇතුලේ ජීවිත ගොඩක් පණ ඇදපු ජීවිත ගොඩකට ආරක්ෂාව සැපෙව්වා. හැබැයි කීප දෙනෙකින් නැති වෙලා ගියා, මැරුණා. ඉතින් ඒ අතරේ මේ සහෝදරියත් ඒ ආරක්ෂා කරපු ජීවිත අතුරින් එක ජීවිතයක්. ඉතින් එදා හරියටම ওই 27 වෙනිදා හවසනේ සිදුවීම වුණේ. 28 වෙනිදා උදේ පාන්දර 4:05 විතර වෙනකොට මම අර කිව්වා වගේ අර අපි පන්සලට අපි එකතු කරගෙන ගියපු ආරක්ෂා කරපු මේකේ කොට වෙලා හිටපු පිරිස අරන් ගිහිල්ලා රෝහල් ගත කරලා යෝමව වැඩ ටික ඔක්කොම ඉවරනකොට පාන්දර 4:00 විතර වුණා. 4:00 5 විතර වෙනකොට පන්සල ඇතුලේ එකම සද්දයයි ඔක්කොම තව තුවාල විච්ච මේ සිදුවීමත් එක්ක කම්පැනිටපත් වෙච්ච හැම කෙනෙක්ම කෑ ගහ ඉන්න වෙලාවේ මට පාන්දර වෙලාවේ දැන් ඉන්න බෑ මේ සිදුවීමත් එක්ක මට හිතනවා මගේ හිතට දැනෙනවා තවත් පිරිසක් මේකේ යට වෙලා ඇති කියලා මට දැනුණා. ඉතින් මම අර අපේ බණශාලාවේ වැටලා හිටපු තරුණ කීප දෙනෙක්ට කතා කරා. ඔයාලට පුළුවන් නම් එන්න මගෙත් එක්ක මම යනවා බලන්න. හැම කෙනෙක්ම අම්මලා ඒ වෙලාවේ කිව්වේ පොඩි හාමුදුරනේ යන්න එපා. මේ යන්න එපා. අපි දැක්කා අපි මේ සිදුවීම දැක්කා. ඔබ වහන්සේ කිව්වොත් අනිවාර්යයෙන් මේකට යට වෙනවාමයි කියලා යන්න එපා කියලා සමහර කාට සිවුරෙන් ඇදපු අවස්ථා තිබුණා. මම මේ මොකක්වත් තැකුවේ නැහැ. මම ඒ අවස්ථාවේ නෑ මම මගට යන්නේ අම්මා කියලා සමහරක් වෙලාවට අපේම ඥාතිවරුන් හිටියේ. නෑ මම මගට යන්නේ බලන්න යන්නේ කියලා මම ඇවිල්ලා ඔය මහත්තයර පේන අපි අර මුලදී ආපු මෙතෙන්ද මේ නිවසට මීටර් 500ක් 600ක් විතර එපිටට ඇවිල්ලා මම බලාගෙන ඉන්නකොට කොහොම හරි මේ අර අපි කතා කරන ওই සහෝදරිය අක්කා අයියෙන් පොඩි එකෙනත් එක්ක කෑ ගැහුවා අපේ හාමුදුරුවනේ අපි බේරගන්න මෙහාට එන්න කියලා මට හඬක් ඇහුණා. ඒ වෙලාවේ මම දැනගත්තා මේ හැබැයිම මේ අක්කා හිර වෙලා ඉන්නේ කියලා.
ඒ වෙලාවේ මොකක්වත් නැහැ මම අර වටපිටාව හිටපු දෙන්නට හයියෙන් කතා කරලා මම මට ඒ වෙනකොටත් මහත්තයෝ මේ මෙන්න මෙච්චරක් විතර යට වෙනවා මට දැන් ඔබට එරුණා අපිත් එරුණා දැන් මමත් එරුණා මීටර් 500ක් 600ක් විතර දුරින් මම කොහොම හරි එතන තියුණු සොන්බුන් වල ලෑලි කෑලි අරන් ඇවිල්ලා දාගෙන ඉස්සරහට අරන් ඇවිල්ලා එනකොට අක්කා බයට මෙහාට පනින්න හදනවා මේ මෙතනින් මෙහාට ආවනම් සමහරක් වෙලාවට ඔය කතා කරන වාසනාවන්ත ජීවිතේ අවාසනාවන්තම ජීවිතේ වෙන්න තියුණා මගේ දැසින් දැකපු. ඉතින් මම ඒ වෙලාවේ අක්කට කිව්වේ අක්කා අඩියක්වත් මෙතෙන් එන්න එපා ඔයා ඔහොම ඉන්න ඔයා ගන්නවා කියලා ඇවිල්ලා ඒ පොඩි එක්කෙනා යක්කයි දෙන්න මෙතෙන්ට ඇවිල්ලා හිටියා ලෑලි දාලා මේ අද දවසේ දැන් අද දවස් 20ක් වෙනවනේ මේ උඩින් පස් ගිහිල්ලා වතුර ගිහිල්ලා ඒ වෙනකොටත් එදා උදේ වෙනකොට වතුර යනවා ඒ වෙලාවේ තවත් අයියා කෙනෙක් හිටියා චන්ද්‍රසිරි අයියා කියලා අයියයි මායි දෙන්න ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා ලෑලි දාලා කොට දාලා ඒ දෙන්න මෙතනින් අරන් ගිහිල්ලා එහා පැත්තට ගිහින් දාලා ඒ දෙන්නගේ ජීවිතේ බේරගන්න අපි කටයුතු කරා. ඉතින් මම ඒ ජීවිතේ පිළිබඳව ඒ කරපු ක්‍රියාවලිය පිළිබඳව මම කියන්නේ මේක ඇතුලේ මහා සතුටක් නෙමෙයි ඒ ඇතුලේ ජීවිතයකට පණ දෙන්න ලැබීම සම්බන්ධව මම අසීමාන්තික ලෙස සතුටින් ඉන්නේ මහත්තයෝ. ඒ පිළිබඳවද Facebook හරහා YouTube හරහා වාසනාවන්තම ජීවිතේ වාසනාවන්තම මේ නෙළුම්බල ගම්මානේ මේ නායාම ඇතුලේ වාසනාවන්තම තරුණිය කියලා කතා කරනකොට මට පුංචි සතුටක් දැනෙනවා ඒ ජීවිතයට පණ දෙන්න ලැබීම සම්බන්ධව. ඒකයි එහෙමයි අපේ හාමුදුරනේ. ඉතින් ඔබ වහන්සේ මේ ජීවිතය ගැන නොතකා ඒ කරපු පුණ්‍ය ක්‍රියාවට ඇත්තටම අපේ හාමුදුරනේ සමාජයේ ගොඩාක් වෙලාවට ඇගියුම් ලැබිය යුතු වෙනවා වගේම ඔබ වහන්සේට අපි ප්‍රාර්ථනා කරනවා මේ කරපු සත්ක්‍රියාවට චිර ජීවනය වාසනාව ලැබේවා කියලා ඔබ වහන්සේට ආශිර්වාද කරන අපේ හාමුදුරනේ. ඉතින් මේ තියෙන්නේ මේ නිවසට ඇතුල් වෙන මාර්ගය තමයි මෙතන මේ තියෙන්නේ. ඉතින් ඔය අපේ හාමුදුරුවෝ කියපු මීටර මම හිතන්නේ මීටර 200 300කටත් ආසන්න කුඹුරු යායෙන් එපිට පිහිටි ස්ථානයක ඉඳලා තමයි අපේ හාමුදුරුවෝ බලලා තියෙන්නේ. ඒ වෙනකොට මේ ස්ථානයේ ඉඳලා තමයි අපේ ඔය වාසනාවන්ත නිවස හිමිකාරිය හාමුදුරුවෝ කතා කරලා තියෙන්නේ. ඉතින් අපේ හාමුදුරුවෝ කියපු විදිහට මේ ස්ථානෙට ඇවිල්ලා තියෙන්නේ මණ්ඩේ එරෙමින්. ඉතින් අපි දැන් එනකොටත් මේකේ බොහෝ දුරට එරෙනවා. ඉතින් මේ තියෙන්නේ ඒ ආපු ගල් නිවස දෙපසින් ගියපු අවස්ථාව තමයි පේන්න තියෙන්නේ. ඉතින් මේ නිවස ගැන කතා කරනකොට මේ නිවසේ අඩුම තරමේ මොකක්වත් දෙයකට දීපලකට නිවසේ තියෙන වෙනත් ගසකටවත් මුකුත් ඒ සීමාවේ මුකුත්ම දෙයක් වෙලා නැහැ. ඇත්තටම කොයිතරම් වාසනාවක්ද කියන එක පිළිබඳව ඒකෙන්ම පේනවා. අපි බලමු ටිකක් එහා පැත්තට ගිහිල්ලා එහා පැත්තේ කොහොමද මේක ගියේ කියන එක පිළිබඳව පොඩ්ඩක් බලමු. මොනවද වෙලා තියෙන්නේ කියන එක ගැන. ඉතින් මේ වගේ නිවස් ගණනාවක් මේකේ තිබුණා. ඒ නිවස් ගණනාවම අද වෙනකොට තියෙන්නේ සුන්බුන් අතර. බොහෝ සමහර තැන්වල සුන්බුන් පවා සොයා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ ඔබට පේන්නේ මේ නිවසේ කුඹුරු යාය. ඉතින් ඒ කුඹුරු යායටවත් මුකුත් වෙලා නැහැ. මේ එහා පැත්තේ වත්තේ එහා පැත්තින් ගියපු ආකාරය තමයි පේන්නේ. අඩුම තරමේ මේ නිවසේ වැටකටවත් මේ පේන්නේ ඔබට නිවසේ වැටකණුවකටවත් අඩුම තරමේ මුකුත් වෙලා නැහැ කියන එක තමයි පේන්න තියෙන්නේ. ඒක කොයි තරම් වාසනාවන්තද කියන එක මෙතනින් පැහැදිලි වෙනවා. අපි දැන් මේ වාසනාවන්ත නිවස අතෑරලා අපි යනවා මේ දවස්වල සමාජ මාධ්‍ය ජාලාවල පළවන අනිත් ඒ වාසනාවන්ත හිමිකාරියගේ නිවසේයි පෙන්වන නිවස හොයාගෙන අපි දැන් යමු. ඒ නිවස කොහෙද තියෙන්නේ කියලා බලන්න. එන්නේ නෙළුම්වල ගම්මානේ බොහෝ මෘත ශරීර ඉහළ තිබුණු ගම්මානවල තිබුණු අයගේ මෘත ශරීර ගොඩගත් ස්ථානේ. ඉහළ තිබුණු ගෙවල් වල මෘත ශරීර ගලාගෙන ඇවිල්ලා මේ සුන්බුන් අතර තමයි ගොඩක් සිර වෙලා තිබිලා තියෙන්නේ. මේ ඔවුන්ගේ ඒ සියලු භාණ්ඩ මේ තියෙන අපේ මේ දවස්වල ඔබ දන්නවා එක අපේ හාමුදුරුවෝ කෙනෙකුගේ සිය පවුලම නැති වුණා. ඉතින් ඒ හාමුදුරුවෝ නිවසට පැමිණි අවස්ථාවලදී උන්වහන්සේලා සඳහා යොදවලා තිබුණු සිවුරු ඒ ගම් වතුර නිසා ඒ නායෑම නිසා අරගෙන ගියපු අවස්ථාවක් තමයි අපිට මේ පේන්න තියෙන්නේ. ඒ හිමිවරුන්ගේ පවුල් වල අම්මා තාත්තා අයියා මේ කියන සියලුම දෙනා මෙතනින් තමයි මේ මෘත ශරීර ගොඩ අරගත්තා කියලා අපිට දැනගන්න ලැබුණේ. ඉතින් මේ තියෙන්නේ පාසල් ගිය දරුවෙකුගේ සුදු ඇඳුම්. ඉතින් මේ තියෙන්නේ ඔයාලට සමාජ මාධ්‍ය ජාලා වලින් පෙන්වන නිවස. අද ටිකක් වතුර ටිකක් සැර නිසා අපිට මේ නිවස ළඟට සමීප වෙන්න අවස්ථාවක් නැහැ. ඉතින් මේ නිවස බලපුවාම බැලු බැල්මට මේ නිවසේ පදිංචිය පිළිබඳ අපි ටිකක් හොයලා බැලුවා. දැනට වසර ගණනාවකට පෙර මේ නිවසේ හිටපු හිමිකාරී
පුද්ගලයන් මේ නිවසෙන් බැහැර වෙලා තිබිලා තියෙනවා. ඒ කියන්නේ මේ නාය යන අවස්ථාවේ මේ නිවසේ කවුරුත් ඉඳලා නැහැ. ඉතින් අර අපි නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය ජාලාවල නිරන්තරයෙන්ම පළවන නිවස තමයි මෙන්න මේ නිවස. ඉතින් මේ නිවස සහ නිවැරදි නිවස තමයි අද අපේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට පෙන්වුවේ. ඉතින් කෙසේ නමුත් මේ නිවසත් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මේ නිවසේ කවුරුත් එදා දවසේ ඉඳලා නැහැ කියලා තමයි අපිට අහන්න දකින්න ලැබුණේ.